හරි ළමයි මේ තියෙන්නේ අදාව පේපරේ ජ්‍යාමිතිය ගණන් දෙක. හරි මේ පළවෙනි ගාන දෙවෙනි ගාන විදිහට අපිට ආවේ චතුරස්‍ර සම්බන්ධ කරලා සමාන්තරාශ්‍ර එතකොට සමකෝණී ත්‍රිකෝණ මධ්‍යලක්ෂ ප්‍රමේය නේ ඕවා සම්බන්ධ කරලා එන ගානක් අපිට තියෙනවානේ. ඒ ගාන විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේක 2018 හෝ 17 මට හරියට මතක නෑ. ඒ ගානට සමාන ගානක්. ඒකෙත් අහලා තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න ටිකම තමයි. අංග සම කියලා පෙන්නලා සමාන්තරාශ්‍රය බව පෙන්නලා සමකෝණී කියලා පෙන්නලා මෙන්න මේ වගේ අනුපාතයක් අහන්නේ. ඒ ගාන හා සමාන ගානක්ම තමයි මේ පාරත් ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේක හරිම ලේසි ගානක්. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. හරි. ඉස්සෙල්ලාම මේ ගාන හදනකොට ඔයාලට මම කියලා තියෙනවා අදාළ කරුණු ටික මතක් වෙන්න ඕනේ ජාමිති ගාන හදනකොට. හරි. ABCD සමාන්තරාශ්‍රය. එහෙනම් මෙයා සමාන්තරාශ්‍රයන් නම් මේ පාදයේ සමාන්තරයි මේ පාදයේ සමාන්තරයි. හරි. ඒ වගේම මේ පාද දිගින් සමානයි කියලා මතක තියාගන්න. මම ලකුණු කරන්නේ. E අණු BC හි මධ්‍ය ලක්ෂය මධ්‍ය ලක්ෂය කියලා කියන්නේ හරි මැදනේ. එහෙනම් මේ කොටස මේ කොටසට සමානයි. F යනු DF සමානයි 3න් 1යි DC. DF කියන කොටස සම්පූර්ණ DC කියන පාදයේ 3කට බෙදලා එකක්ලු. ඒ කියන්නේ මෙයා එක කොටසක් වුණොත් මේ DF කියන පාදයේ එක කොටසක් වුණොත් මෙයා ඊට වඩා දෙගුණයක් වෙනවා. ඔකනේ කියන්නේ. එතකොට මේ අනුපාතය තුනක් ඉන්නේ කොටස් තුනක් ඉන්නේ. මේක එකයි මේක දෙකයි තුනයි තුනෙන් එකක් මේක. ඒ තමයි කියන්නේ DC තුනකට බෙදුවොත් ඒකෙන් එකක් DF. හරි. පරිදි DC මත පිට ලක්ෂයක්ද වේ. AB රේඛාව දික් කරන ලද AB රේඛාව දික් කරනවා කියලා කියන උතන අදහස් කරන්නේ මේ සමාන්තර බව දිගටම තියෙනවා කියලා. EF රේඛාව G හිදී දික් කරන ලද AD රේඛාවට AD රේඛාවත් දික් කරපු EF රේඛාවත් H වල සහ G වලදී හම්බ වෙනවා. හරිනේ. මේක උත්තර පත්‍රයේ පිටපත් කරගෙන පළවෙනි එක අහනවා BGE ත්‍රිකෝණය CFE ත්‍රිකෝණයට අංග සම. BGE කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. EFC කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. ඉතින් අපි දැනටමත් දන්නවා පාද දෙකක් සමානයි. එහෙනම් මම රෝම ඉලක්කමේ එක ලියනවා BC සමානයි EC. ඒක දත්තය. ගානේ දීලා තියෙන දත්තය. ඊට පස්සේ මෙන්න මෙතන මම මේ කෝණ වලින් පෙන්නන්න. බලන්න මෙන්න මෙතන කෝණය සහ මෙන්න මෙතන කෝණය. උතන කෝණ තුනම සමානයි. කැමති කෝණ දෙයක් ගන්න පුළුවන් නේ. හරි. ඒතකොට මම ගන්නවා එතන F E C කියන කෝණය සමානයි B E C කියන කෝණයට. ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ. හරි. අනිත් එක තමයි මම වෙන පාටකින් පෙන්නන්න. මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. හරි. අයියේ මේ වල සමාන්තර රේඛා දෙකක් අතර හැදිලා තියෙන කෝණ මොනවද? මේ Z අකුර හැඩයට ඒකාන්තරයිනේ. එහෙනම් මම ලියනවා F C E කෝණය සමානයි E B C කියන කෝණයට. ඒවා ඒකාන්තර. Z අකුරක් තියෙනවා. ඒකාන්තර කෝණ. කෝණ දෙකක් සහ පාදයක් සමානයි. එම නිසා BGE ත්‍රිකෝණය අංග සම වෙනවා CFE ත්‍රිකෝණයට කෝණ දෙකක් සහ පාදයක් කියලා කියන්නේ කෝකෝපාවස්ථාවයි. හරි. මේ තමයි පළවෙනි එකට උත්තරය. ඊළඟට කියනවා මෙන්න මේ රේඛා දෙක යා කරන්න. මම අර ඇඳපු කෝණ දෙක දැන් මකා ගන්නවා ඈ. බලමු අපි රේඛා දෙක හදමු. මෙන්න මේ රේඛා BF සහ CF CG මේ රේඛා දෙක යා කරන්න. මම යා කරගත්තා. දැන් මේක සමාන්තරාශ්‍රය කියලා පෙන්වන්න.
සමාන්තර ආශ්‍රය කියලා පෙන්වන්න අපි ප්‍රමේයන් 4ක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි සම්මුඛ පාද සමානයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් සම්මුඛ කෝණ සමානයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් විකර්ණ එකිනෙක සමච්ඡේදන වෙලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් එක් සම්මුඛ පාද යුගලයක් එක් සම්මුඛ පාද යුගලයක් කියන්නේ මෙහෙම සමාන්තර ආශ්‍රයේ EC පාද EF CF පාදයේ BG ට A දෙන සම්මුඛයි. BF පාදයේ CG ට සම්මුඛයි කියන්නේ මූණට මූණ තියෙනනේ. හරි එක් සම්මුඛ පාද යුගලයක් සමානත් වෙලා සමාන්තරත් වෙලා නම් අපිට ඒ චතුරස්‍රය සමාන්තර ආශ්‍රය කියන්න පුළුවන්. දැන් හැමතිස්සෙම ජ්‍යාමිති ගානදී මේ උඩ ගානත් එක්ක සම්බන්ධයක් එක්ක තමයි දෙවෙනි ගාන හැදෙන්නේ. නා රෝමි ලක්කන් එකේ හදපු කොටස අපිට දෙක හදන්න ඕන වෙනවා. දෙකේ හදලා එන නිගමනට. අංග සමුණාට පස්සේ මොකද වෙන්නේ? අනුරූපාංග සමානයි. ඒතර මේක ආකාර දෙකකින් මේ සමාන්තර ආශ්‍රයක් කියන්න පුළුවන්. එකක් තමයි මේකේ විකර්ණ එකිනෙක සමච්ඡේදන වෙලා. ඇයි මේක අංග සමුණාට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණයට අංග සමයි. එතකොට මේ පාද දෙක අනුරූප පාද සමානයි. EF කියන පාදය EG ට සමාන වෙනවා. එතකොට ඒක නිකම්ම සමාන්තර ආශ්‍රයක් වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙලා කියන කතාව. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මේ CF කියන පාදය BG ට සමාන්තරව තමයි ඇඳලා තියෙන්නේ. ඒ වගේම මේක අංග සමවිච්චින්ද මේ දෙන්න සමානත් වෙනවා. එතකොට එක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම නිසා අපිට ගන්න පුළුවන් මේක සමාන්තර ආශ්‍රයක් කියලා. එහෙනම් මම මෙහෙම ලියනවා EF මම විකර්ණ වලින් ගන්නම් EF සමානයි EG. එකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒ වගේම තමයි EC සමානයි BE. ඒක ගානේ දීලා දෙන දත්තය. එම නිසා BGCF යනු සමාන්තර ආශ්‍රයකි. ඒකට හේතු වුණේ විකර්ණ එකිනෙක මොනවා වෙලාද සමච්ඡේදනය වීම. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙච්ච ඉඳලා ඉගත් එක සමාන්තර ආශ්‍රයක් කියලා. හරි තුන්වෙනි එක. දැන් යනවා DFH කියලා කියන්නේ මෙන්න මේක. මලතු පාටින් පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මේක. BGE කියලා කියන්නේ මෙන්න මේක. හරි. මේ ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා පෙන්වන්න. හරි. සමකෝණී කියලා පෙන්වන්න නම් මෙයාලගේ කෝණ සමාන කරගන්න එපා. හරි. එහෙනම් දැන් මම කිය කලින් ගානත් එක්ක සම්බන්ධයක් එක්කනේ යන්නේ. දැන් මේ දෙන්නා මෙන්න මේ ත්‍රිකෝණයට අංග සම කරානේ. එහෙනම් මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය සමකෝණී වෙන්න එපයි. EFC කියන ත්‍රිකෝණය EBG කියන ත්‍රිකෝණයට සමකෝණී වෙන්න ඕනේ. අයියේ ඒ දෙන්න අංග සමයිනේ. අංග සමයි කියලා කියන්නේ කෝණ තුනක් සමානයි කියන එකනේ. එහෙනම් මම මෙන්න මෙහෙම කරනවා මේක. මේකේ කෝණ සමාන කරගන්න ඕනේ අපිට. එහෙනම් අපි කෝණ සමාන කරගමු. මම මෙහෙම කරනවා. දැන් මට දැන් සමකෝණී කරගන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණය සහ මෙන්න මේ ත්‍රිකෝණයනේ. හරිද? හැබැයි මම අංග සම කරලා හොයාගත්තේ නේද මෙන්න මේ ත්‍රිකෝණයට මෙන්න මේ ත්‍රිකෝණයේ අංග සමයි කියලා. එහෙනම් මම මේ ත්‍රිකෝණයට මේ පොඩි ත්‍රිකෝණයට මෙන්න මේ පහළ තියෙන ත්‍රිකෝණය සමකෝණී කරන්නේ නැතුව අර උඩ තියෙන ත්‍රිකෝණය සමකෝණී කරනවා. හරි. මොකද ඒකට හේතුව අර ත්‍රිකෝණ දෙක ඉස්සෙල්ලා අංග සම වෙච්ච ඉන්න.
එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම. EFC ත්‍රිකෝණය හා BEG ත්‍රිකෝණ අංග සම නිසා මම සමකෝණී කරනවා DHF ත්‍රිකෝණය හා FEC ත්‍රිකෝණය සමකෝණී බව පෙන්වීමෙන්. හරි. මම මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙච්ච ඉන්න මම ඒ ත්‍රිකෝණය සහ අර උඩ තියෙන ත්‍රිකෝණය සමකෝණී කරනවා. ඒ කියන්නේ කෝණ තුන සමානයි කියලා. හරි මම කෝණ තුන සමානයි කියලා පෙන්නන්නම්. මේ කෝණය සහ මේ කෝණය ප්‍රතිමුඛ කෝණ. රතු පාටින් අඳිනවා. ඊළඟට රෝස පාටින් අඳින්නම් මම. මෙන්න මේ කෝණය හැදෙන්නේ නැහැ නේ. වෙන පාටක් ගන්න. මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. ඇයි ඒකාන්තර කෝණ. Z ඩබලක් තියෙනවනේ. එහෙනම් ඊට පස්සේ අනිත් කෝණය මෙන්න මේ කෝණය කොළ පාටින් පෙන්නන්න මේ කෝණය මේ කෝණයට සමානයි. ඇයි එතරම් ඒකාන්තර කෝණ. එහෙනම් සමාන කෝණ තුන මම වෙන වෙනම ලියා ගන්නම්. රතු පාටින් ලියන්න රතු කෝණය නේද? එතකොට මම ලියනවා DFH කෝණය සමානයි CFE කෝණයට ප්‍රතිමුඛ කෝණ. ඊළඟට කහ පාටින් ලියන්නම් කහ පාටින් සමාන වෙච්ච එකනේ DHF කෝණය සමානයි FEC කෝණයට එක ඒකාන්තරයි. ඊළඟට මම ලියනවා කොළ පාටින් ලියුව එක HDF කෝණය සමානයි FCE කෝණයට ඒකාන්තරයි. එහෙනම් මම ලියනවා මෙහෙම. එම නිසා DHF ත්‍රිකෝණය හා FEC ත්‍රිකෝණය සමකෝණී වේ. හැබැයි අපිට ඕක නෙවෙයි පෙන්නන්න කියන්නේ. නේ? අපිට පෙන්නන්න කියන්නේ DFH කෝණය H ත්‍රිකෝණය BGE ත්‍රිකෝණයට සමකෝණී. මේ දෙක අංග සම්මිච්ඡෙන්දා මම ලියනවා එම නිසා මම ලියනවා මෙහෙම BGE ත්‍රිකෝණය හා E ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණය නිසා. මම ලියනවා EHF ත්‍රිකෝණය හා BGE ත්‍රිකෝණය සමකෝණී වේ. හරිද? එහෙනම් සමකෝණී වෙනවා. හරි. ඊට පස්සේ අහනවා DH සමානයි මම අර පාට වලින් අදපියව මකා ගන්න. හරි. DH සමානයි හතරවෙනි එක DH කියන DH කියලා කියන්නේ මෙන්න මේ ටික. ඒ ටික සමානයි කියලා පෙන්වන්නලු මෙන්න මේ AD වලින් හතරෙන් එකකට. හරිද? දැන් සමකෝණී වුණාට පස්සේ අපි දන්නවා ත්‍රිකෝණ දෙකක් සමකෝණී නම් ඒ කෝණවලට ඉදිරියෙන් තියෙන පාද අතර අනුපාත සමානයි. හරි. පාද අතර අනුපාතයක් අපි හොයන්නේ බෙදලා. පාදවල දිග බෙදලා. හරි. අනුපාතය සමානයි.
දැන් මම අර ඉස්සර ලකුණු කරපු කෝණ දෙකක් ලකුණු කරගන්නවා. හරි. මේ බලන්න මට ඕනේ මේ DH කියන පාදය සහ AD කියන පාදය සම්බන්ධ කරන්න. දැන් ඇත්තටම DH කියන පාදයට AD සම්බන්ධ කරන්න බෑනේ සමකෝණී වලින්. හැබැයි අපි එහා පැත්තේ ත්‍රිකෝණයක් සමකෝණී කරා නේද? එහා පැත්තේ ත්‍රිකෝණයත් එක්ක මේ AD පාදයට සම්බන්ධයක් තියෙනවානේ. ඒවලු මේ ත්‍රිකෝණයේ පාදයෙන් වගේ දෙගුණයක් නේ AD. නේ මේ EC කියන පාදය වගේ දෙගුණයක්. E කියන්නේ මධ්‍ය ලක්ෂණ BC පාදේ. එතකොට අපි මෙන්න මේ අදාළ පාද දෙක කියවලා. එතකොට අපිට උඩින් දීලා දෙනවා මෙන්න මේකත් නේ. DC වලින් තුනෙන් එකක්. දැන් ඕකත් මෙතෙන්ට ඕනේ. හරි. මොකද අපි සමකෝණී කියලා පෙන්වන්න නම් එක පාදයක අනුපාත සමාන කරන්න බෑ. පාද යුගල් දෙකකවත් අනුපාත සමාන කරගන්න ඕනේ. එහෙනම් මම ලියනවා මේ රතු පාට කෝණයට ඉස්සරහින් තියෙන පාදය. මේ තියෙන එක රතු පාටින් පෙන්වන්නම්. මේ රතු පාට පාදයට ඉස්සරහින් කෝණයට ඉස්සරහින් තියෙන. රතු පාට කෝණයට ඉස්සරහින් තියෙන්නේ CE. බෙදීම පොඩි ත්‍රිකෝණයේ රතු පාට කෝණයට ඉස්සරහින් තියෙන්නේ DH සමානයි කහ පාට කෝණයට ඉදිරියෙන් තියෙන එක බලන්න මේක. කහ පාට කෝණයට ඉදිරියෙන් ඉන්නේ. කහ පාට කෝණයට ඉදිරියෙන් ලොකු එකේ ඉන්නවා CF. පොඩි එකේ ඉන්නවා DF. දැන් මේ බලන්න අපිට අනුපාතයක් දීලා තිබ්බනේ ඉස්සෙල්ලා. මේ CF කියලා කියන්නේ දෙකක් නම් මේක එකයි කියලානේ කිව්වේ. ඇයි අපිට මෙතන දීලා තිබ්බ නේද මෙන්න මෙතන DF කියන මේ පොඩි කොටස සම්පූර්ණ දිගින් 3න් එකක් කියලා. එහෙනම් මේක එකක් වෙන්න නම් ඉතුරු එක දෙකක් වෙන්න එපා. දැන් මේක එකයි මේක දෙකයි කියලා කියන මට CF වෙනුවට ලියන්න පුළුවන් නේද 2යි DF කියලා. පුළුවන්. DF එකයි නම් මේක දෙකක්. මේ වගේ දෙගුණයක්. බෙදීම DF. දැන් අන්න DF ට DF කැපිලා ගියා. CE බෙදීම DH සමානයි 2. මම DH කියන පාදේ මෙහෙට අරන් එනවා. එතකොට මට එනවා CE සමානයි 2යි DH කියලා. දැන් CE නෙමෙයිනේ අපිට ඕනේ AD නේ. හැබැයි CE කියලා කියන්නේ BC වලින් භාගයක් නේද? මම මේක දෙන්නට රැගෙන CE කියලා කියන්නේ BC වලින් භාගයක්. ඇයි අපිට මේ ගාන දීලා තියෙනවා BC මධ්‍ය ලක්ෂ්‍ය E. එහෙනම් CE වෙනුවට මට ලියන්න පුළුවන් BC වලින් භාගයක්. සමානයි 2යි DH. දැන් අපිට BC නෙවෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ AD බව පෙන්නන්න. එහෙනම් BC කියන පාදේ AD ට සමානයිනේ. ඇයි මේක සමාන්තර අංශයක්නේ. එහෙනම් BC බෙදීම 2 සමානයි 2යි DH. ඒකට හේතුව උනේ AD සමානයි BC නිසා. සමාන්තර අංශයේ සම්මුඛ පාද. දැන් මේ ಗುಣ කිරීමේ දෙක මේ පැත්තට යනවා බෙදීමේ දෙකක්. යනකොට අර පහළ ඉන්න බෙදීමේ දෙකත් එක්ක ගුණ වෙනවා. දෙවරක් 2 4. DH. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ 4 ඉලක්කම පොඩ්ඩක් සයිඩ් එකට අරගෙන 4න් 1යි AD සමානයි DH කියලා. මේක තමයි අහන්නේ. අපිට දීලා තියෙන පාද අපි සම්බන්ධ කරගන්න තමයි try කරන්නේ. මේක තමයි වෙන්න ඕනේ. ගාන හිතුව තරම් අමාරු ගානක් නෙවෙයි. ඒසි ගාන. හරි. අපි යමු ඊළඟ ගාන. ඊළඟ ජ්‍යාමිති ගාන. හරි. මේක වෘත්ත සම්බන්ධ කරගෙන ගානනේ. වෘත්ත සහ ස්පර්ශක අදාළ ක්‍රමයන් සම්බන්ධ කරගෙන ගාන. හරි. දී ඇති රූපයේ කේන්ද්‍රය ඕවන අතර මම කියලා තියෙනවා කේන්ද්‍රය කියලා තියෙනවා නම් අරයන් තියෙනවා. දිග සමාන අරයන්. AB විස්කම්භයද. විස්කම්භය නම් විස්කම්භය මත අර්ධ වෘත්තයේ කෝණ තියෙන්න පුළුවන් නේ. විස්කම්භය අරය වගේ දෙගුණයක් ඔක්කොම මතක තියෙන්න ඕනේ. හරි. CD යනු XD AB මගින් සමච්ඡේදනය වෙන ඡායයකි. CD කියලා කියන්නේ AB මගින් සමච්ඡේදනය වෙන. මේ AB කියන විස්කම්භයෙන් සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙයාට මෙයා සමානයි.
අන්න අපිට දැන් පොඩි ප්‍රමේයයක් මතක් වෙනවා. මොකද්ද? මේ AB කියන විස්කම්භයේ කේන්ද්‍රය හරහා නේද යන්නේ. එහෙනම් කේන්ද්‍රය හරහා යා කරන රේඛාවෙන් ජාය සමච්ඡේදනය වෙනවා නම් ඒ අඳින රේඛාව ජායට ලම්බයි කියලා අපි ප්‍රමේයක් ඉගෙන තියෙනවා. ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට ඇඳි රේඛාව. x a හිදී වෘතයට ඇඳි PAR ස්පර්ශකය. PAR කියන්නේ ස්පර්ශකය. එහෙනම් A කියන්නේ ස්පර්ශක ලක්ෂය. CP මේ ස්පර්ශකයට ලම්බයි. හරි. CP ස්පර්ශ ලම්බයිලු මේකත් ස්පර්ශකයක්. වැදගත් කරුණු ගොඩක් තියෙනවානේ. OC යා කරන්න. මේක ඇඳලා OC කියන දුර යා කරන්න. හරි. ඔන්න යා කරා. අපිට පළවෙනි කියනවා PAXC 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 වෘත්ත චතුරස්‍රයක් බවත් එහෙනම් බවත් එහෙනම් අපි ඉස්සෙල්ලා මේක පෙන්නනවා. හරි. වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න නම් අපි කියන්න ඕනේ එක්කෝ සම්මුඛ කෝණ පරිපූරකයි එහෙම නැත්නම් එක් සම්මුඛ පාද යුගලයක් සමාන වෙලා සම්මුඛ කෝණ පරිපූරකයි එහෙම නැත්නම් අපි කියන්න ඕනේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. දැන් මේකේ තොරතුරු වගේක් අඩුයිනේ. අපි දාගෙන යමු. බලන්නකෝ වැඩි. මෙතන 90යි. ඇයි ඒ? ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට ඇඳි රේඛාව එම ජායට ලම්බ වේ කියලා අපිට මෙයා කියනවා. මේක ස්පර්ශකයක්. එහෙනම් ස්පර්ශකයක් කේන්ද්‍රයට අඳින රේඛාව ලම්බ වේ කියලා. ස්පර්ශකය ඒ ස්පර්ශක ලක්ෂයේ සිට කේන්ද්‍රයට අඳින රේඛාව ලම්බයි කියලා ප්‍රමේයක් වෙනවා. ගානෙත් දීලා තියෙනවා මෙන්න මෙයා ලම්බයි කියලා. එහෙනම් මේ ඔක්කොම අංශක 90යි. එහෙනම් ඇත්තටම මේ චතුරස්‍රයක් මැද මේ ඍජු කෝණාශ්‍රයක් කරේ සමචතුරස්‍රයක් කරේ දාමපත් වෙනවා. මේ ඔක්කොම අංශක 90ක් කරලා මේ බලන්න දැන් මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම DXO DXO අංශක 90. ඇයි ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට ඇඳි රේඛාව නේ ලම්බයි කියලා අපි ඉගෙන ගන්නවා. අනිත් එක්කෙනා මෙන්න මේ අපි P වල කෝණය CPA අංශක 90. එයා ගානේ දීලා තියෙනවා දත්තේ කියලා. හරි මේ බලන්නකෝ මේක චතුරස්‍රයක් විදිහට හිතුවොත් මේ තියෙන්නේ CD CX කියන පාදයේ එළියට දික් කරලා හැදිච්ච බාහිර කෝණයනේ. දැන් මේ බාහිර කෝණය ඊට අභ්‍යන්තර මේක බාහිර කෝණය නම් බලන්න. මේක බාහිර කෝණය නම් ඊට අභ්‍යන්තර කෝණය වෙන්නේ මෙයා. ඇතුලේ. එයාට සම්මුඛ වෙන්නේ මෙයා. මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. මෙන්න මේ කෝණය. හරි. එහෙනම් මෙයත් 90යි මෙයත් 90යි නේද? අපි ප්‍රමේයයක් ඉගෙනනවානේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන එහෙනම් මෙතනදී ඒකේ අනිත් පැත්ත වෙලා තියෙනවා. මම ලියනවා එහෙම නිසා DXO කියන කෝණය සමානයි CPA කියන කෝණයට. අදින්නම 90යි. එහෙම නිසා මම ලියනවා PAXC යනු වෘත්ත චතුරස්‍රයකි. ඒකට හේතුව වුණේ පාදයක් දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා. හරි ඒ විදිහට අපි ලියමු. බවත් AC ජාය මගින් PCO සමච්ඡේදනය වන බව. PCO මෙන්න මේ AC කියන ජාය මගින් මෙන්න මෙයායි. හරි මේ පාටි ගන්නේ එන්නත් දාන්න. මෙන්න මේ
මෙන්න මේ ජාය මගින් මේ ලොකු කෝණය සමානව දෙකට බෙදෙනවා කියලා පෙන්වන්න. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි කියලා පෙන්වන්නනේ තියෙන්නේ. බලන්නකෝ ওই කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න නම් ඒ කෝණයට අදාළ තව කෝණයක් සමානද කියලා බලන්න. හරි. මේ බලන්නකෝ මෙතන හරි වැඩක් පෙන්වන්නම් මම. මෙන්න මෙතන XAB කියන එක්කෙනා XAB නෙවෙයි XAR. මෙන්න මෙතන. මේ පෙන්වන්න මෙතන. මෙතන අංශක 90යි. මෙතන P කෝණයත් අංශක 90යි නේද? CPA. දැන් ওই කෝණ දෙක තියෙන විදිය බලන්නකෝ. F අකුරක් විදියට නේද තියෙන්නේ? මේ බලන්න මේ පහළ බුදියගෙන ඉන්න F අකුරක් වගේ සීන් එකක් තියෙනවනේ. එහෙනම් මට ලියන්න පුළුවන් නේද මේ F අකුර හැඩයට තියෙන කෝණ දෙකක් සමාන නම් ওই රේඛා දෙක සමාන්තරයි කියලා. එම නිසා මම ලියනවා CP සමාන්තරයි AXA කියලා. අයියේ අනුරූපව පැවති කෝණ යුගලයක් සමාන නිසා. එහෙනම් මට ලියන්න පුළුවන් මෙයාට මෙයා සමාන්තරයි. දැන් බලන්න මට මේ දෙන්න සමාන කරගන්න එපැයි. මේ කෝණයට වරතු කොණය දෙන්න. දැන් මේ කෝණයට මේ කෝණය සමානයි නේද? බලන්න ඒකාන්තරයිනේ. ඒකාන්තරයි. එහෙනම් මම ලියනවා ඒක මෙතනින්. උඩට ගන්න මෙහෙම. PCA සමානයි CAO ඒකාන්තර. CAO ලියන්න පුළුවන්, CAX ලියන්න පුළුවන්, CAB ලියන්න පුළුවන්. අවුලක්. දැන් මේ බලන්නකෝ මේ OA සහ OC කියන්නේ වෘත්තයේ අරයන්. ඒ කියන්නේ මේ දෙන්නා වෘත්තයේ අරයන් කියලා කියන්නේ පාද දෙකක් සමාන නම් ඊට ඉදිරියෙන් තියෙන කෝණ දෙක සමානයි කියලා අපි දන්නවා. දැන් මේට ඉදිරියෙන් තියෙන කෝණ දෙක මේ පාදෙට ඉදිරියෙන් ඉන්න මෙයා මේ පාදෙට ඉදිරියෙන් ඉන්න මෙයා. එහෙනම් මෙයයි සමානයි. දැන් මම ලියනවා ඒක CAO සමානයි OCA. ඒකට හේතුව උනේ අර අතන අරයන් තිබ්බ හින්දා. OC සමානයි OA නිසා. හරි. එම නිසා මට ලියන්න පුළුවන් PCA. දැන් මේ දෙන සමානින්ද මෙයයි සමානයි. මෙයයි ඒකාන්තරයි. මෙයයි පාද සමානයි තමයි. එහෙනම් මේ දෙන සමානයි. මෙයාට සමානයි. මෙයාට සමානයි. එහෙනම් මේ දෙන නිකම්ම සමානයි. OCA. දැන් මේකනේ අහන්නේ. කෝණ දෙක සමානයි කියලා ඊට පස්සේ ලියන්න ඕනේ. එම නිසා AC මගින් PCO කෝණය සමච්ඡේදනය කරයි. ඊළඟට අහනවා මෙන්න මෙහෙම. DAR ට සමාන කෝණ දෙකක් හේතු දක්වමින් සඳහන් කරනවා. DAR මම එක වෙන පාඩේ ලකුණු කරන්න කහ පාටින්. DAR කියන්නේ මෙන්න මෙයා. DAR කියන එක්කෙනා බලන්න හැදිලා තියෙන තැන. DAR කියන එක්කෙනා හැදිලා තියෙන්නේ ස්පර්ශකයත් ස්පර්ශක ලක්ෂයේදී අඳපු මෙන්න මේ AD ජායත් අතර. එහෙනම් ඔන්න ඔය හැදෙන කෝණය අපි සමානයි කියනව නේද? එයාගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණයට. කියන්නේ මොකද? ස්පර්ශකයත් ස්පර්ශක ලක්ෂයේදී මෙන්න මේ අඳපු ජාය තියෙනවනේ. ওই ජායේ දෙකලවරින් තව කෝණයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ කෝණය. මේ ලොකු කෝණය තියෙනවා. මේ ජායේ දෙකලවරින් තමයි ඒක හැදිලා තියෙන්නේ. A සහ D වලින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ওই කෝණ දෙක සමානයි.
එහෙනම් මට ලියනවා DAR සමානයි ACD. ඒකට හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. දැන් මේකට තව සමාන එකක් හොයන්න ඕනේ. තව සමාන ඕන තරම් අපිට ලියන්න පුළුවන් මේක. දෙක තුනක්ම තියෙනවා. හරි. මේකට සමාන එකක්. දැන් බලන්නකෝ මෙන්න මේක. මෙන්න මෙතන 90. හරි. මෙන්න මෙතන 90. මෙතනත් 90යි නේද? මෙතනත් 90. එහෙනම් මේක තියෙන්නේ මොන හැඩයටද? මිත්‍ර කෝණව නේද? මිත්‍ර කෝණව තියෙනවා කියලා කියන්නේ මේ රේඛා දෙක අනිවාර්යෙන් මොන වෙලා තියෙන්න ඕනේ? සමාන්තරව තියෙන්න ඕනේ. එහෙනම් ඕක සමාන්තර වෙච්ච ගමන් මෙන්න මෙයාට සමානයි. ඇයි ඒ? ඉසෙඩ් අකුරක්. මේ ඉසෙඩ් අකුර ලස්සන තියෙනවද? ඒකාන්තර කෝණ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියන්න ඕනේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා. දැන් අපි ඒක ලියලා මෙන්න මෙහෙම. dx a සමානයි xa r සමානයි 90 එක කරා. හරි. ඊට පස්සේ ඒ දෙන්න එකතු කරමු. dax ධන xar සමානයි 180. එම නිසාම වෙනවා CD කියන රේඛාව සමාන්තර වෙනවා PR කියන රේඛාව. හරි. CD කියන රේඛාව PR ට සමානයි. ඒකට හේතුව මිත්‍රව මිත්‍රව මිත්‍ර කෝණව පැවති යුගලයක් 180 විය. මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ. හරි දැන් මෙතනදි සමාන වුණාට අපි ඒක සමාන්තරයි කියලා පෙන්නන්නේ මිත්‍ර කෝණ පරිපූර්ණයි කියලා පෙන්නනවා. හරි. එහෙනම් මේක සමාන්තර වෙච්ච ගමන් මට ලියන්න පුළුවන් DAR සමානයි XDA ඒකාන්තර කෝණ. තව කෝණ ගන්න පුළුවන් නේ. එතකොට මේ පැත්තත් සමාන වෙනවා. මෙන්න මේ පැත්ත. නේ. එතන තුන ඒකාන්තර ගන්න පුළුවන් මේ සමාන්තර වෙච්ච එක. හරි. ඔය ගාන ඉච්චරයි යන තියෙන්නේ. හරිම ලේසි කොටසක්. හරි. ලේසිම ගානක්. අපරාධේ. මේක අතහැරියා නම් අපරාධ. එහෙනම් බලන්න ගැටලු තිබ්බොත් කියන්න.